හැලෝ සුබ දවසක් සියලු දෙනාටම අද මෙඩ්සිච්චේත ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ වෝෆරින් ගැන. වෝෆරින් ගැන කතා කරනවා නම් වෝෆරින් වල විද්‍යාත්මක නාමය නැත්නම් රසායනික නාමය තමයි වෝෆරින් සෝඩියම් කියලා අපි හඳුන්වන්නේ. මේක ඇන්ටිකෝගියුලන්ට් ගෲප් එකේ ඩ්‍රග් එකක්. ඒ කියන්නේ රුධිර ප්‍රතිකටිකාරක ගුණයක් සහිත ඖෂධයක්. ඊට අමතරව මේක විටමින් K ඇන්ටගොනිස්ට් එකක් කියලාත් අපි හඳුන්වනවා. ඒ කියන්නේ විටමින් K වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන ඖෂධයක්. මේක ප්‍රධාන වශයෙන් මුඛ මාර්ගයෙන් නැත්නම් ඕරල් රූට් එකෙන් තමයි මේක ගන්නෙ. මේකේ මේකදී අපි කතා කරනවා නම් අපේ ශරීරයේ ස්වභාවිකම යාන්ත්‍රණයක් තියෙනවා රුධිර කැටි ගැසීම වළක්වන්න. නමුත් යම්කිසි රෝගී තත්ත්වයක් නිසා හෝ අපේ රුධිර කැටි ගැසීමේ හැකියාව ඉහළ ගිහිල්ලා රුධිර නාල තුල රුධිර කැටි තක්සිර වුණොත් අපිට අංශභාගය නැත්නම් අපි කියනවා පෙනහළු වල ලේ කැටි සිසිර වීම නැත්නම් පල්මොනරි එම්බොලිසම් කියලා අපි හඳුන්වනවා. නැත්නම් ප්‍රධාන ශිරාවල ලේ කැටි සිසිර වීම වීනස් ත්‍රොම්බෝසිස් කියලා අපි හඳුන්වනවා. නැත්නම් ස්ට්‍රෝක් යන ආඝාත තත්ත්වයක් නිසා ඇතිවන හෘද ස්පන්දන අවදානම් හෘද ස්පන්දන අපි කියන ඒට්‍රියල් ෆිබ්‍රිලේෂන් කියලා අපි හඳුන්වනවා. මේ වගේ තත්ත්වවලදීත් වෝෆරින් අපි ඖෂධය විදිහට භාවිතා කරනවා. ඊට අමතරව කෘත්‍රිම කපාට හදවතට බද්ධ කරලා තියෙන අවස්ථාවකදීත් නැත්නම් ඕනෑම කියන්නේ ලේ කැටිත්තක් සිර වේ හැකි අවදානම් සහිත ඕනෑම තත්වයකදීත් මේක අපි ඖෂධයක් විදිහට භාවිතා කරනවා. ඉතින් මේකේ මාත්‍රාව තීරණය වෙන්නේ INR ටෙස්ට් කියන විශේෂ පරීක්ෂණය මත. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් නෝමලයිස්ඩ් රේෂියෝ කියලා තමයි ඒක හඳුන්වන්නේ. මේක සාමාන්‍යයෙන් අපි මේන්ටේන් කරන්න ඕනේ 2 to 3.5. ඒ කියන්නේ 3.5 අතර ප්‍රමාණයක අපි මේන්ටේන් කරන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් අපි මුලින්ම දිනපතා හෝ නැත්නම් දිනෙන් 3න් 3ට සිදු කර යුතුයි. පස්සේ මාසික සැරයක් කිරීම මේක ප්‍රමාණවත්. ඉතින් වෝෆරින් ගන්න ඕගොල්ලෝ දැනගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම වෝෆරින් සාමාන්‍යයෙන් අපි ගන්නේ සවස් කාලේ සවස් 5-6 අතර කාලේ. මොකද වෝෆරින් හොඳින් නැඟට අවශෝෂණය වෙන්නේ ආහාර නොමැතිව ගත්තාම. ඒක නිසා වෝෆරින් ගන්න පැයකට කලින් හරි වෝෆරින් ගෙන පැයකට පස්සේ හරි අපි කෑම වලින් වැළකීලා ඉන්න ඕනේ. මෙහිදී විශේෂ තව කාරණයක් තියෙනවා. ඔයගොල්ලෝ විටමින් K අධික ආහාර ගැනීමෙනුත් වැළකී සිටිය යුතුයි. ඒකට උදාහරණ කිහිපයක් දුන්නොත් කොළ පැහැති එළවලු, කොළ පැහැති පළතුරු, උදාහරණ විදිහට නිවිති, ගෝවා, සලාද, පලා වර්ග, ග්‍රීන් ටී, කොළ ඇපල්, කොළ මිදි ඒ වගේ දේවල් වලින් වැළකී සිටිය යුතුයි බොහෝ දුරට. ඊට අමතරව මස් වර්ග, කිරි වර්ග වලිනුත් බොහෝ දුරට වැළකී සිටිය යුතුයි. මේ වගේම ඔයගොල්ලන්ගේ INR අගය ගොඩක් වැඩි කරන්න පුළුවන්. ඒ නිසා ඒකනේ සැලකිලිමත් වෙන්න. ඊට අමතරව ඔයගොල්ලෝ ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් ඇල්කොහොල් වලින් වෝෆරින් වල මෙටබොලිසම් එක අඩු කරනවා. මගින් INR අගය වැඩි වෙනවා. ඒක නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න. තවත් ඔක් කියනවා නම් ඔයගොල්ලෝ සුක්‍රල්ෆේට් හරි කොලෙස්ටරෝමින් කියන හරි ඖෂධ භාවිතා කරනවා නම් ඒ වලිනුත් වෝෆරින් වල ඇබ්සෝප්ෂන් එක අඩු කරලා දානවා. ඊට අමතරව ඔයගොල්ලෝ ක්‍රැන්බරි ආශ්‍රිත නිෂ්පාදන ක්‍රැන්බරි ජූස් වගේ දේවල් අවොයිඩ් කරන්න ඕනේ. මොකද ඒකනොත් INR අගය ගොඩක් දුරට වැඩි වෙනවා. ඉතින් මේ දේවල් විශේෂයෙන් කියන්න ඕන දේවල්. මේකෙදි අපි කියනවා නම් බ්‍රෙස්ට් ෆීඩින් වලදී මේක ඖෂධයක් විදිහට safe to use. ඒ කියන්නේ ආරක්ෂාකාරී ඖෂධයක් වෝෆරින් කියන්නේ. නමුත් ප්‍රෙග්නන්සි පීරියඩ් එකේදී පළමු ත්‍රිමාසිකයේ සහ අවසාන ත්‍රිමාසිකයේදී මේක භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. ඒ සඳහා වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුයි. ඊට අමතරව කියනවා නම් මේකේ අපි සයිඩ් ඉෆෙක්ට්ස් ගැන කතා කරොත් ප්‍රධාන වශයෙන්ම මේකෙදි හිමොරේජ් කියලා අපි හඳුන්වන හිමොරේජ් තත්ත්ව. ඒකද කියන්නේ ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම. ඒකදී අපේ කියන අපි දත්මාදී විදුරු මස් වලින් ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන්. නැත්නම් නාසයෙන් ලේ ගැලීමක් ඇති වෙන්න පුළුවන්. අපේ කැපුම් තුවාලයක් සිදුනම අධික ලෙස නොනවති රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව තද රතු හෝ දුඹුරු පැහැයෙන් මුත්‍රා පිට වෙන්න පුළුවන්. රතු හෝ කළු පැහැයෙන් මල පහ වෙන්න පුළුවන්. මේ වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව වමනය, ඕකාරය, කැරකෙවිල්ල, ඇඟපත පණ නැතිවීම, තෙහෙට්ටුව වගේ රෝග ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. තවත් කියනවා නම් අර්ශස් රෝගීන්ගෙත් තුවාල වලින් අධික ලෙස රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔසප් කාලයේදීත් අධික ලෙස රුධිර වහනයක් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි අපි අතුරුවාද විතර ගන්න පුළුවන්. තවත් අතුරුවාදයක් ගැන කියනවා නම් ඇලෝපේෂියා කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපේ හිසකෙස් යන්න ටිකෙන් ටික යන්න පටන් ගන්න තට්ටේ පෑදීම කියන අවස්ථාව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙන්න.
වෝෆරින් ගැන තවත් කතා කරනවා නම් වෝෆරින් වලින් සමහරක් ඖෂධවල ඉෆෙක්ට් එක පොටෙන්ෂিয়েට් කරනවා. ඒ කියන්නේ වැඩි කරනවා. සමහරක් ඖෂධවල සමහරක් ඖෂධ වලින් වෝෆරින් වල පොටෙන්ෂියේට් එක ඒ කියන්නේ ඉෆෙක්ට් එක අඩු කරලා දානවා. එතකොට ඒවට උදාහරණ ගැන කතා කරනවා නම් ගොඩක් දුරට දැන් වෝෆරින් වල ඉෆෙක්ට් එක ඇන්ටිකෝගියුලන්ට් ඉෆෙක්ට් එක වැඩි කරනවා ඇලොපිරිනෝල් වලින් පැරසිටමෝල් ඩික්ලොෆෙනැක් වගේ NSAID මෙඩිසින් ඊට අමතරව අපි කියන ඇන්ටිෆංගල්ස් කෙටකනසෝල් ඒ වගේ ඇන්ටිෆංගල් මෙඩිසින්ස් මීතයිල්පෙනිඩේට් එරිත්‍රොමයිසින් මෙට්‍රොනිසෝල් ඔමිප්‍රොසෝල් පැන්ටොප්‍රොසෝල් වගේ ප්‍රෝටෝන් පම්ප් ඉන්හිබිටර්ස් ඒ වගේ දේවල් වලින් මේකේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. ඊට අමතරව ක්‍රියාකාරීත්වය අඩු කරන ඖෂධයක් තියෙනවා. ප්‍රිමිඩෝන් කාමසපීන් පෙනිටොයින් OCP නැත්නම් oral concentrative pills ඊට අමතරව ඒ වගේ දේවල් වලින් අපේ ඒ වෝෆරින් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ විශේෂයෙන්ම වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතුයි. ඔයගොල්ලන්ට මාත්‍රාවක් මගහැරුණොත් අනිවාර්යයෙන්ම ඒ මතක් වුණු සැනින් ගන්න ඕනේ. ඊළඟ දවසේ ඒක දෙගුණ කිරීමක් සිදු නොකළ යුතුයි. ඉතින් මේ උපදෙස් ටික තමයි මට ඔයාලට දෙන්න තියෙන්නේ. තව මොන හරි මේකේ කියවුන් නැති දෙයක් තියෙනවා නම් ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ගොඩාක් ස්තුතියි හැමෝටම. සුබ දවසක්. ආයුබෝවන්.